අද තියෙන්නේ 48 වෙනි ප්‍රශ්නයක් බලමු 48 ප්‍රශ්න මොකද කියන්නේ කියලා. කොපි ෂොප්. මේ කොපි ෂොප් කියනවා කොපි කැෆේ එකට කියන කොපි කියන්නේ කොපි කැෆේ එක කොපි ෂොප් කියනවා කොපි කඩේ කියලා. කොපි ෂොප් ඒ කියන ව්‍යාකරණයේ තේරුම ඒ සහ ට කියන අදහස. ඒ සහ ට කියන අදහස. එතකොට අපි බලමු දෙවණියට තියෙන ඒ සහ ට කියන ව්‍යාකරණයට පස්සේ තියෙන වචනයත් එක්ක තමයි මේකේ ඒ අදහසද ගන්න නැත්නම් ට අදහසද ගන්න කියලා අපි ගලපලා ගන්න. ඒතකොට බලමු ගලපලා කොපි ෂොපේ කොපි ෂොප් එකට නැත්නම් කොපි ෂොප් එකේ කස්සයෝ කියන්නේ කියා කියන අදහස කියන්නේ අතීත කාලේ. ඒතකොට කදා කියන ක්‍රියාපද දෙකක් තියෙනවා. අත්තවුත් අහිත්ත කියා ව්‍යාකරණය එකට එකතු වෙලා තියෙනවා. ඕයෝ ව්‍යාකරණය. ඒතකොට ව්‍යාකරණය මෙහෙම මම පැහැදිලි කරලා දෙන්නම්. අත්තවුත් අහිත්ත ව්‍යාකරණයේ එකතු කරන ක්‍රියාපදේ දායිවත් කිරීමෙන් පස්සේ තියෙන ආහරි ඕහරි කියන ස්වරය නම් අපේතු කරනවා අත්තා කියන ව්‍යාකරණයේ ස්වරූපය. එතකොට උදාහරණයක් විදිහට මම අරන් තිනවා කදාවල දායිවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආ කියන ස්වරය වලට පේනවා. දායිවත් කරලා පස්සේ තියෙන ආ කියන ස්වරය. එතකොට ආ කියන ස්වරය තියෙනකොට අපි එකතු කරන්නේ අත්තා කියන ස්වරූපේ. සමාන පොඩ්ඩ වැරදිලා අත්තා කියන ස්වරූපේ. එතකොට කත්තා කියන්නේ යනවා ක්‍රියාපදයේ තේරුම යනවා. එතකොට ව්‍යාකරණ එකතු වුනහම ගියායි කියන අතීත කාලයට ගිහිල්ලා තියෙනවා. එතකොට බලනවා ඔත්තා කියන ස්වරූපේ. ඔත්තා කියන ස්වරූපය අපි යොදාගන්නේ ක්‍රියාපදයේ දායිවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ආහරි ඕහරි. මේ උඩ තියෙන ආහරි ඕහරි නොවන ඕනම ස්වරයකට. එතකොට උදාහරණයක් විදිහට මම ස්වර තුනක් දාලා දිනවා. ඔය වගේ ඕනම ස්වරයකට මේ දෙක නොවන ඒක කරන්නේ ඔත්තා. එතකොට උදාහරණයක් විදිහට මම අරන් තිනවා මොක්තා. මොක්තා වල දායිවත් කිරීමෙන් පස්සේ තියෙන්නේ ඔ කියන ස්වරය. එතකොට ඔ කියන ස්වරය ආහරි ඕහරි නෙමෙයි. අපි හිතනවා ඔත්තා කියන ස්වරූපය. එතකොට මොක්තා කියන්නේ කනවා ව්‍යාකරණය කරනාට පස්සේ මොගොත්තා කියලා උච්චාරණය. එතකොට තේරුම කෑවා. එතකොට කනවා කියන එක අතීත කාලේ තියෙන කනවා කියන එක කරලා ඉවරයි. එතකොට කෑවා කියන අදහස තියෙන. එතකොට එත්තා කියන ස්වරූපයට මම උදාහරණයක් දීලා තිනවා ඉරල් හදා. ඒ කියන්නේ ක්‍රියාපදේ අවසානයේ තියෙන්නේ හදා නම්. එතකොට ක්‍රියාපදේ ඉවර වෙලා තියෙන මෙයාගේ හදා වලින් නම් ඉවර වෙලා තියෙන්නේ. අපි එකතු කරනවා හෙත්තා කියන ස්වරූපය. මේ විදිහට හෙත්තා කියන ස්වරූපය එකතු කරනවා. එතකොට අපි ඉරල් හදා කියන වැඩ කරනවා. ඉරල් හෙත්තා කියන වැඩ කරලා නැත්නම් වැඩ කරලා ඉවරයි. අතීත කාල අදහස. එතකොට මම හිතනවා ව්‍යාකරණ තේරෙන්නේ නැති කියලා. තේරුම් නැත්නම් ආයෙ පාරක් වීඩියෝ එක බලන්න. එතකොට මම හිතනවා ව්‍යාකරණ තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ දීලා තියෙනවා ඊට පස්සේ මේ ව්‍යාකරණයට එකතු වෙලා තියෙනවා ඕයෝ ස්වරූපය. එතකොට ඕයෝ ස්වරූපය ඕයෝ කියන්නේ ඉම්නිදා ව්‍යාකරණයේ අවිධිමත් ආකාරය. එතකොට ඉම්නිදා ව්‍යාකරණයේ අවිධිමත් ආකාරය තමයි ඕයෝ කියන්නේ. ඕයෝ ව්‍යාකරණය සාමාන්‍ය ව්‍යාකරණ මම හිතනවා ඔයාලා ඒ ව්‍යාකරණය දන්න. එතකොට මෙතන දායිවත් කරලා පස්සේ එකතු වෙලා තියෙනවා එතෙන්ට ඕයෝ කියන ව්‍යාකරණය. එතකොට තමයි කස්සෝයෝ වෙලා තියෙන්නේ. එතකොට ඕයෝ ව්‍යාකරණය එකතු වුණාට පස්සේ තමයි විදියට කස්සෝයෝ වෙලා තියෙන්නේ. එතෙන්ට දායිවත් වෙලා එකතු වෙලා තියෙන්නේ ඕයෝ ස්වරූපය. එතකොට ඉන්න මේ විදියට හැදිලා තියෙනවා කස්සෝයෝ කියලා. එතකොට ඕයෝ කියන්නේ වර්තමාන කාල ව්‍යාකරණය. එතකොට කොපි ෂොප් ඒ කස්සය කියන්නේ කොපි ෂොප් එකට විතර අපි ගන්න ට කියන අදහස ට ගියා. කොපි ෂොප් එකට ගියා. ඊට පස්සේ මෙයා කියනවා කොපි කියනවා කෝපි එක රල් කියන පත්තේ දාලා තියෙන. එතකොට වෙනසක් නැහැ. කෝපි හන් කියනවා එක. හන් කියනවා එක හිස්තනක්. මශස්සයෝ අපි මශිදා කියනවා බොනවා. මශිදා කියනවා අපි බොනවා. ඒ කියන්නේ මශිදා කියන ක්‍රියාපදේ දායිවත් කිරීමෙන් පස්සේ එකතු වෙලා තියෙනවා මෙතෙන්ට ඔත්තා කියන ස්වරූපය. මෙතන එතකොට මශිදා කියන ක්‍රියාපදේ දායිවත් කිරීමෙන් පස්සේ තියෙන ෂී කියන ස්වරය. මේ බලන්න මේ විදිහට තමයි මශිදා කියන ක්‍රියාපදේ තියෙන්නේ. එතකොට දා ඉවත් කරලා පස්සේ මෙතනින් තියෙන්නේ ෂී කියන ස්වරය. එතකොට ෂී කියන ස්වරය තියෙන අවස්ථාව පාවිච්චි කරන්නේ නේ ඔත්තා කියන ආකාරය. එතකොට ඒ විදිහට තමයි මෙතන මශියෝ වෙලා තියෙන්නේ. එතකොට බිව්වා කියන්නේ සම්පූර්ණ තේරුම ගත්තොත් කෝපි හන් කෝපි එකක් ඉස්තනක් බිව්වා. එතකොට මෙතනට උත්තරේ විදිහට අපිට දාන්න තියෙන්නේ ගණිත නාමය. එතකොට ගණිත නාම හතරක් තමයි මෙතන දීලා තියෙනවා. ඔයාලට
වැදගත් මේ හතර ලියලා තියාගන්න. අපි මෙයොන් කියනවා මිනිස්සු ගණින ගණිත නාම. එතකොට මෙතන දැම්මොත් හන් මෙයොන්. එතකොට එක මිනිසෙක් එක මිනිස්සෙක් කියන අදහස එනවා. එක මිනිස්සෙක් පුද්ගලයෙක්. එතකොට කෝපිරල් හන් කෝපි එක මිනිසෙ හන් මෙතනට ගැලපෙන්නේ නැහැ. මොකද කෝපි කියලා තියෙනවා. කෝප් මෙතන දාලා තිබ්බනම් ඔන්න සොන්සෙන්නින් හන් මෙයොන් ඉස්සයෝ වගේ තිබ්බනම් ගන්න පුළුවන්. එතකොට මෙතන කෝපි කියන මිනිහෙක් කියන්න බෑනේ. කෝපි කියන්නේ මිනිහෙක් නෙවෙයි. එතකොට අපිට මෙයොන් වයින් කරන්න පුළුවන්. අපි ගුවන් කියනවා ටිකට් වගේ දේවල්. ඒ කියන්නේ අපි කියනවා චිත්‍රපටි ටිකට් නැත්නම් බස් ටිකට්, ගුවන් ටිකට්. ඒ වගේ ගුවන් කියන අපි ටිකට් වගේ දේවල් ගණන් කරන ගණිත නාමය. එතකොට එතන කෝපි කියලා කෝපි ටිකට් වෙන්නේ නැහැ. එතකොට මේක ගන්නත් බෑ. එතකොට ජන්. එතන චන් කියන්නේ අපි මේ වගේ කෝපි නැත්නම් කෝප්ප නැත්නම් තේ සුප් සමාන කෝපි තේ වගේ ගණින කියන්නේ කප් නැත්නම් කෝප්ප ගණින ගණිත නාමය. එතකොට කෝපිරල් හන් ජන් කියන්නේ කෝපි එක වීදුරුවක් බිව්වා නැත්නම් කෝපි එක කෝප්පයක් බිව්වා. එතකොට උත්තර ඉදිරියට ගන්න 3. එතකොට මෙතන තියෙනවා ගේ කියන ගණිත නාමය. ගේ කියන ගණිත නාමය අපිට පොදුවේ ඕන දෙයකට ගන්න පුළුවන්. පොදුවේ අපිට ඕනම දෙයකට අපිට ගන්න පුළුවන්. දැන් අපිට මෙතන ජන් නැතුව වෙන මෙතන මේක නෑ. අපිට මෙතන වෙන මොකක් හරි එකක් දීලා තියෙනවා. අපිට එතකොට මේ තුනම ගැලපෙන්නේ නැත්නම් අපිට ගේ ගන්න පුළුවන්. මොකද ගේ කියන්නේ පොදු ගණිත නාමය. ඕනම දෙයකට පොදු ගණිත නාමය තමයි ගේ කියන්නේ. අපිට ගේ උත්තරේ දීලා ගන්නත් පුළුවන්. හැබැයි මෙතන අපිට කෙලින්ම ගන්න පුළුවන් උත්තරයක් දීලා තියෙන හින්දා ජන් කියලා අපිට ජන් අපි දානවා. හැබැයි ගේ දැම්මා කියලා වැරදි වෙන්නේ නැහැ. ගේ දැම්මා කියලා වැරදි වෙන්නේ නැහැ. මොකද මෙතන ජන් තිබුණේ නැත්නම් ගේ දැම්මා කියලා වැරදි වෙන්නේ නැහැ. හැබැයි ජන් තියෙන හින්දා ගේ දැම්මොත් වැරදි. ජනුත් තියෙන හින්දා අපි ආයේ ගේ කියලා එක දැම්මොත් වැරදි වෙනවා. එතකොට ඔළුවේ තියාගන්න ගේ කියන්නේ පොදුවේ ගණිත නාමය. හැබැයි ඒකට අදාළ ගණිත නාමය තියෙනවා නම් අදාළ ගණිත නාමය දාන්න. ඒක නැත්නම් ගේ කියන ගණිත නාමය පාවිච්චි කරාට වැරද්දක් වෙන්නේ නැහැ. හරි එහෙනම් මම හිතන ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.